Hello guys, welcome back to our YouTube channel. ඔන්න ගොඩ දවසකින් ආයෙත් vlog එකක් ගෙනාවා මම හිතන්නේ මාස ගානකින්. අද තමයි මායි මැනිකයි free. ඒ කියන්නේ අද පොයනේ අද පෙසා. අද අපි යනවා චූටි ගමනක්. ඉතින් අපි හිතුවා අපිත් එක්ක අද ඔයාලව එක්කයි යන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි කොහෙද යන්නේ කියලා බලන්න. අනිත් එක තමයි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා bell icon එකත් click කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. දැනට මතක් පරක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි යමු. කොහෙද යන්නේ කියලා බලන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු. driver මහත්තයා. පොඩ්ඩක් මෙහෙ බලන්න. good morning කියන්න. hi කියන්නකෝ. hi කියන්නකෝ. hi කියන්නකෝ. hi. කොබාන්න? මං හිතුවා එයාලා කෝල් ගන්න මේ කොහේ හරි ඇති කියලා. බිප්ස්. පළවෙනි එක. කොහෙද? එකක්. ඔන්න ඔහොම ගිහිල්ලා අපිට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා කොහොම හරි මගදී. ඊට පස්සේ අපි ආපස්සට ආයෙත් ආවා. ආවට පස්සේ ටිකක් දුර එනකොට අපිට අනේ අපේ වෙලාවට හොඳ මිනිස්සෙක් හම්බුණා. එයා අපිට වාහනේ හදලා දුන්නා. අපෙන් සත පහක්වත් ගත්තෙත් නෑ. කොහොම හරි අපි ඔතන ඉන්නකොට අපේ නෑදෑයෙකුත් අපිට හම්බුණා. ඔය ඉන්නේ යාලා දෙන්න. එයාලත් එක්ක ටිකක් වෙලා කතා කරගෙන ඉන්නකොට තාත්තත් ආවා. අපි කියන්නේ වාහනේ කැඩිච්ච ගමන් තාත්තට කෝල් එකක් දුන්නා එන්න කියලා. ඊට පස්සේ එයාත් ආවා. ඊට පස්සේ ඔතන තව ලොකු සිද්ධි ටිකක් වුණා. මම මේ ටික ඔයාලට පස්සට කියන්නම්. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. දෙන්න බහින්න. අයියට මෙන්න. මේ අනිත් එක්කෙනා කොටහට දුවලා එයා ඉව කර හිටියා. Under the boughs where the shadows play, the wind hums songs at the break of day.
පොඩ්ඩක් ඉන්නවා. ළමයි මම සමහර තැන්වල සවුන්ඩ්ස් ඕෆ් කරලා තියෙන්නේ කොපිරයිට් වදින නිසා. ඒක එච්චර හිතන්න එපා කියලා මම ඔයාලට කියනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා. වෙන මොකුත් එපා පැටියෝ යන් රත්තරන් යන් තියෙන ඔක්කොම අරන් දෙන්නනේ හදන්නේ. මේක තියාගන්න ඔය පෙසිගේ මම ඔයිද දාන්නේ. මම හදරේකට මේවත් දානවා මම කිරි ෆ්‍රෙෂ්. දේ වැටේ. ප්‍රහයිද නැද්ද කියන්නේ? ප්‍රහයිද? টপ කියන්නේ නේද? කියනවා. ඔය කාලා බලලා කියන්නේ টপද කියලා. ප්‍රහයිද? එක දවසක් ගිනිච්ච වුණානේ ගෙදර ගියහම මේක පොඩි වෙලා. ඔන්න දැන් අපි ළඟයි. අර කෑලි ටික නම් දාන්න ඕනේ පුතේ මේ පස්සේ. කැපිනේ. අම්මට දුනියාට මේ ඉස්සහට ඔක්කොම ළඟ තියෙනවා නේ. ඔව්. මෙතනින් ඇතුලේ නේද? කොහෙද රත්තරන් යන්නේ? කොහෙද යන්නේ? ඔයා කොහෙද? ඔය තව ඉස්සරහද? මෙතනද? මෙතන නේද?
ඔන්න ගේට් එක අරින්න පුළුවන්ද? ලොක් ඉතින් බුසේ පොඩි. දැන්ට සද්ද බද්ද මුකුත් නැහැ නේද? ෂෝක් නේද? Hai. 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 ඉතින් මෙතනින් ඇවිල්ලා. නැත්තම් ගියා නම් උතාගෙන ඉන්නත් පුළුවන්. ඔව් ළමයි අපි ගියේ ගම්පහ අපේ මාමලා ගෙදර. අම්මම්මගේ ඇස් ඔපරේෂන් කරලා එයා එහෙ තමයි හිටියේ. ඉතින් එයාවත් බලන්නත් එක්ක තමයි අපි එහෙ ගියේ. ගිහිල්ලා කාලා බීලා චුට්ටක් ඉඳලා කතා කරලා එන්න තමයි ගියේ. බලන්නකො ඉස්සරහට මේ ඉන්නේ අපේ සයොන් බබා. සයොන් බබා කියන්නේ අපේ මාමගේ පුතා, චූටි පුතා. එයා තමයි මේ ඉන්නේ හරිම ලැජ්ජකාරයා. vlog එකේ ඉස්සරහට දාන්නේ මෙයා. මේ vlog එකේ ඉස්සරහට ඔන්න බලන්නකො මේ පැත්ත මාර නිස්කලංකයි. මාරම නිදහසක් දැනෙන්නේ එහෙ ගියාම. ඔන්න ළමයි ඊට පස්සේ ටිකකින් ඔන්න නන්දගේ කෑම කාලා අපි කයක ගහ ඉඳලා හවස් වෙලා තේ එකක් බීලා යන්න පිටත් වුණා. මට ඒ ටික ගන්න බැරි වුණා. දැන් ඔය අපි අඟුරුඇල්ලටම ඇවිල්ලා අපේ ගෙවල් කිට්ටු කරලා බලන්නකෝ අඟුරුඇල්ල මාරම ලස්සනයි. අපි ඊට පස්සේ එන ගමන් කෙලින්ම මෝදුගම පන්සලටත් ගිහිල්ලා තමයි ආයේ ගෙදර ගියේ.